ආශිර්වාදමත් මාසයක්. අද අලුත් මාසික ආරම්භයක්. ඉතින් මම ඔයගොල්ලන්ට අද දවසටත් මේ මාසෙටත් ආශිර්වාදයේ වචනයක් ගේන්න යනවා. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න, දැන් මේ 2026 මාස 6කුත් ඉවරයි. දැන් තව මාස 6කින් මේ අවුරුද්දත් ඉවර වෙනවා. සමහරක් විට ඔයගොල්ලෝ තාමත් මේ 2026 ආරම්භයේ සිට මේ වෙනකන් ඔයගොල්ලන්ගේ ජීවිතේ යම් කිසි හැලහැප්පීම්, වේදනාවල්, ගාවිනාවල්, පීඩාවල්, අභියෝග තුලින් ඔයගොල්ලෝ පොරබැදමින් ජීවිතේ ගත කරනවා වෙන්න පුළුවන්. සමහරට මේක අහන කෙනෙක්ට ගොඩාක් වෙලාවට එහෙම අපි වෙන දේවල් නිසා අපිට ඇති වෙන පළවෙනිම දේ තමයි අපේ මනස අවුල් වෙනවා. මනස වියවුල් වෙනවා. ඒකට අර වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරු කියන්නේ මොකද? ડિප්‍රෙෂන්, මානසික ආතතිය. ඉතින් මේ වගේ අද ගොඩාක් අය ওই ප්‍රශ්න නිසා කාටවත් කියා ගන්න බැරුව, කාටවත් කියලා උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැරුව ඒ වගේ අසරණ වෙලා ඉන්න පුළුවන්. දවසක මමත් ඔතන හිටියා. මේ අහන්න, මේ වචනේ විශ්වාස කරන්න. මේ ජේසු ආවේ නැහැ ආගමක් දෙන්න. ජේසු විශ්වාස කරනවා නම්, මේ ආඥාව විශ්වාස කරනවා නම් අද දවසේ ඔයගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙයි. මේ මාස 6 පුරාවටම ඔයගොල්ලොන් ඒ තියාගෙන ආපු, ඔයගොල්ලොන් අරගෙන ආපු හැම අභියෝගයක්ම ඉවත් වෙලා ඔයගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක වේ, සඵලවත් වෙයි. මම ඒක අත්දැකීමෙන් කියනවා. ඉතින් දෙවියන්ගේ වචනේ කියනවා, සොරා එන්නේ සොරකම් කරන්නටත්, විනාශ කරන්නටත්, මරන්නටත් පමණක් කිය. මම ආවේ ජීවනය දෙන්නයි. උන්වහන්සේ ආවේ නෑ ආගමක් දෙන්න. උන්වහන්සේ ආවේ ජීවනය දෙන්න. සොරෙක් වගේ සොරා කොයි වෙලාවෙ හොරකමට එයිද කියලා අපි දන්නේ නෑ. ඒ වගේ තමයි සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නට. විනාශකාරය එන්නේ ඒ වගේ හොරෙක් වගේ. අපි හිතන්නේ නැති මොහොතක අපේ ජීවිතවල ඒ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට හිතන්න. සුනාමි ආවා, කොරෝනා ආවා. මොකද උනේ? ඒක හිතන්නේ නැති මොහොතක ආවා. අපිට කොච්චර සල්ලි තිබ්බත් අපිට එකකින්වත් බේරෙන්න, මිනිසුන්ට බේරෙන්න බැරුව ගියා. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේ මේ අලුත් ආරම්භයක් එක්ක, අලුත් මාසික ආරම්භයක් එක්ක දෙවියන් වහන්සේගේ වචනෙන් ඔයගොල්ලෝ මේ මාසය පටන් ගන්නයි කියලා. ඒ නිසා මම යාඥා කරනවා ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන්, පියාණන් මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිතවලට ඔබ වහන්සේගේ බලවත් කරුණාව, බලවත් ආශිර්වාද නිදහස් කරන්න කියලා මගේ පියාණන් මේ මාසයේ පුරාවටම ස්වාමීන් වහන්සේගේ රැකවරණය තුල මොවුන්ගේ ජීවිත ගෙන යන පිණිස පියාණන් ඔබ වහන්සේගේ බලවත් හස්තයට මේක අසන හැම කෙනෙක්ම මම බාර කරනවා මගේ තාත්තේ. ඔබ වහන්සේ කිව්වා ස්වාමීනි, ඔබ වහන්සේ සොයනට කිසි යහපත් දෙකකින් ඉගියක් වෙන්නේ නැහැ කියලා ස්වාමීනි. ස්වාමීනි, ඔබ වහන්සේ සොයන පිණිස, ඔබ වහන්සේගේ වචනය තුල වර්ධනය වෙන පිණිස මේ හැම කෙනෙකුගේම ජීවිත ඔබ වහන්සේගේ සුද්ධ ආශ්‍රයට මේ මොහොතේ මම බාර කරමින් යාඥා කරනවා මගේ තාත්තේ. මේ මාසයේ ස්වාමීනි, මේ අලුත්ෙන් පටන් ගන්නා මේ මාසයේ තුලදී ස්වාමීන් වහන්සේ ඉදිරි කාලය තුලදීම මේ වචනය තුලින්, මේ යාඥාව තුලින් ඔවුන්ගේ ජීවිතවලට වෙනසක් අත්දකින්න පිණිස, මේක විශ්වාස කරන පිණිස ඔවුන්ගේ මනසවල හදවතවල මම විවෘත කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් අපුරු මනුෂ්‍යයන් මොවුන්ගේ ජීවිතවලට ලං වෙන්නේ නැහැ මගේ තාත්තේ. මොවුන්ගේ ජීවිතවලට වහන්සේගේ බලවත් හස්තය දිගු කරමින් මගේ තාත්තේ. ඔවුන් යන මාර්ගය, ඔවුන් යන්නේ වැරදි මාර්ගයක නම් ඔබ වහන්සේ උන්ට යහපත් මාර්ගය පෙන්වන්න මගේ තාත්තේ. ඒ වගේම ස්වාමිනී මම යාඥා කරනවා මේ කසන හැම කෙනෙක්ගේම ජීවිතවල ස්වාමිනී යම් රෝගයක, යම් බාධාවක්, යම් පීඩාවක්, යම් අභියෝගයක් තුලින්, යම් පොරබැදීමක් තුලින් යනවද මගේ තාත්තේ. මේ වචනේ කරුණකටගෙන ඔබ වහන්සේගේ බලවත් කරුණාව කරුණකට ඔවුන් අද දවසේ වෙනස් වෙනවා, ජීවිත වෙනස් වෙනවා, ජීවිත පරිවර්තනය වෙනවා, හාස්කම් ලබනවා යේසුස් වහන්සේගේ බලවත් උතුම් සුද්ධ නාමයෙන්. ආමේන්. ජේසු පිටය ඔයගොල්ලෝ හැමෝටම ආශිර්වාදමත් මාසයකට මම ඔයගොල්ලන්ට ආශිර්වාද කරනවා ඒ නාමය තුලින්. ආමේන්. ජේසු පිටය